Yo boys, welcome to the Kavi Play City. අද ගෙනල්ලා තියෙන stream support video series එකේ part 3 එක. අද කියලා දෙන්නේ කොහොමද ලස්සට OBS එක හදාගන්න. නිසා මගේ OBS settings ගැන වීඩියෝ පටන් ගන්න ඉන්නේ වීඩියෝ like එකක් දාමු. ඒ වගේම channel එක subscribe පාරක් දාන්න. අනිවාර්යෙන් bell button එකත් click කරන්න. එලා අපි වීඩියෝ එකට. ඉතින් බොයිස් මුලින්ම කරන් තියෙන්නේ ඔයගොල්ලෝ යන්න OBS එකේ settings වලට. ඕකේ settings වල ගියාම මෙන්න මේ වගේ එකක් open වෙන්නේ. ඒකේ general කියන එක නම් එච්චර මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ බොයිස්. ඒකේ මොකද settings හදන්න දෙයක් නැහැ. appearance කියන එකේ ගිහිල්ලා ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මේකේ theme එක වෙනස් කරගන්න පුළුවන්. එක එක ඒවා දාලා. ඉතින් ඔන්න මේක එක විකාර තියෙනවා. ඉතින් මම නම් default එක තියලා තියෙන්නේ. ඒක එච්චර අවශ්‍ය නැති නිසා. මෙතන ස්ට්‍රීම් කියන එකට යන්න මෙතන තමයි අවශ්‍යම දේවල් ටික තියෙන්නේ බොයිස්. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඔයගොල්ලෝ මේන් ස්ට්‍රීම් කරන්න YouTube නම් මෙතන YouTube කියලා දාලා මෙතන ඔයගොල්ලන්ගේ channel එකකින් log වෙන්න. ඔයගොල්ලෝ Facebook නම් live කරන්න. ඉතින් මෙතන FB කියලා දාලා මෙතන ඔයගොල්ලන්ට මම මේකේ පළවෙනි වීඩියෝ සීරීස් එකේදී කිව්වා කොහොමද ස්ට්‍රීම් කී එකයි server URL එකයි ඒ ටික ගන්න කියලා. ඉතින් ඒ ටික ඒක බලලා දාගන්න FB live කරනවා නම්. ඉතින් මම මෙතනින් YouTube කරන නිසා මම YouTube දාලා channel එකට log වෙලා ඉන්නේ. ඉතින් මේක නම් ටික් එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කියනවා කැමති නම් මේක දාන්න. එතකොට bit rate එක 51000 ගාණක් තියෙනවා. ඉතින් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ setting එක දැම්මුත් යාළුවනේ. ඉතින් හිතා ගන්නකො data කැපෙන ප්‍රමාණය. ඕකේ. ඊට පස්සේ යන්න boys output කියන එකට. ඕකේ. මේකේ ඔයගොල්ලොන්ට මුලින්ම මේ settings හදන්න යනවා නම් මෙතන පෙන්නන්නේ ඔයගොල්ලන්ට simple setting. boys ඒක අනිවාර්යෙන් advanced එකට දාගන්න. advanced එකට දැම්මට පස්සේ මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ඒකේ මුලින්ම audio encoder එක දාලා තියෙන යාළුවනේ co audio කියන එක. ඉතින් video encoder ගත්තොත් quick sync H 264 එන්න එක තමයි මම දාලා තියෙන්නේ. මේක යාළුවනේ ඕගොල්ලන්ගේ graphic card එක Nvidia ලගේ හොඳ graphic card එකක් නම් සාමාන්‍යයෙන් 1050 1080 ඔය එක ඒවා තියෙනවනේ. මගේ තියෙන 1030 OC එකක් GT. ඒ නිසා මට ඒ setting එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ හොඳ graphic card එකක් නම් මෙතන පෙන්නයි Nvidia කියලා එකක්. අනිවාර්යෙන් ඒක දාගන්න. graphic card එක නැත්නම් අනිවාර්යෙන් මේ settings ටික පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ට මෙතන X 264 කියන එක විතරයි පෙන්වන්නේ. එහෙම වුණොත් ඒක දාගන්න තමයි වෙන්නේ. මොකද මේක CPU එකෙන් තමයි encode එක හැදෙන්නේ. හරිද boys? ඊට පස්සේ rescale මේ output මෙන්න ඒවා නම් මුකුත් දාලා නැහැ යාළුවනේ. එතන මම දාලා තියෙන්නේ 720. ඉතින් මගේ 1080 දාන්නත් පුළුවන්. සහ ඉතින් මගේ data කැපෙනවා. මම ඒකයි ඉතින් 720 දාලා තියෙන්නේ යාළුවනේ. සහ මගේ එච්චර ලොකු performance නැති නිසා 1080 දැම්මුත් තව චූට්ටක් විතර lag වෙනවා. එතකොට මට ස්ට්‍රීම් එක හොඳට කරන්න වෙන්නේ නැහැ. ඒකේ මම 720 දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ හොඳ PC තියෙනවා නම් data ප්‍රශ්නයක් නැත්තම් අනිවාර්යෙන් 1080 දාගන්න. ඉතින් මගේ 1080 මෙතන unlock වෙලා නැත්තේ මම මෙතන වීඩියෝ වලට ගිහලා එක හදන්න ඕනේ. මම ඒක පස්සේ පෙන්නන්න. ඕකේ. ඊට පස්සේ encoder settings වල ගියාට පස්සේ rate control එක මගේ තියෙන්නේ ඉතින් CBR කියන එක. ඉතින් මම අනිත් ඒවා නම් දාලා නැහැ. CBR කියන එක තමයි උඩින්ම තියෙන එක තමයි මම දාලා තියෙන්නේ. ඉතින් bitrate කියන එක යාළුවනේ මේක තමයි වැදගත්. ඉතින් මේකෙන් තමයි ඔයගොල්ලන්ගේ live එකේ quality එක එන්නේ. ඉතින් මම 2500 දාලා තියෙන්නේ යාළුවනේ. මම fiber මගේ ඊට වඩා දාන්න පුළුවන් upload speed එක අනුව මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ upload speed එක අනුව තමයි මේක දාන්න ඕනේ. ඉතින් fiber ලගේ upload speed එක ඔයගොල්ලෝ දන්නවා 100 පැනලා යනවා. ඉතින් මට දාන්න පුළුවන් නමුත් data ප්‍රශ්නයක් තියෙනවනේ යාළුවනේ. ඉතින් 2500 දාලා තිබ්බම පැයකට කැපෙන්නේ GB 2.5ක් 2.6ක් වගේ boys. ඉතින් මේ එතනින් bitrate එක 10000ක් විතර දැම්මොත් එහෙම ඕගොල්ලන්ගේ පැයකට GB 10ක් විතර කැපෙනවා. ඉතින් GB 10 ඕගොල්ලෝ පැය 4-5ක් කරොත් ඒ ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න. ඒකයි ඉතින් මම 2500 දාලා තින්නේ. මගේ upload speed එක හොඳට තිබිලත් මම ඉතින් 2500 දාලා කරන්නේ data ප්‍රශ්න නිසා. target usage එක ඉතින් මම මෙතන දාලා තියෙන්නේ boys medium quality. ඉතින් මේකත් ඕගොල්ලන්ගේ machine එකේ performance අනුව best quality ඒවා දාගන්න පුළුවන්. profile එක මම main කියලා දාලා තියෙන්නේ. එතනත් high දාලා නැහැ. මම main කියන එක දාලා තියෙන්නේ. keyframe කියන එක ඉතින් මම මෙතන බිඳුවයි. ඒක මොකුත් හදලා නැහැ මම. latency එක මම ultra low දාලා තියෙන්නේ යාළුවනේ. ඕගොල්ලොත් ultra low දාගන්න. එතකොට ඕගොල්ලෝ live එක කරන time එකම YouTube එකෙත් යනවා චුට්ටක් තප්පර 6ක විතර පොඩි delay එකක් තමයි තියෙන්නේ. B frame කියන එකේ මම 0 දාලා තියෙන්නේ යාළුවනේ. B frame එක ඕගොල්ලෝ දෙකක් විතර දාගෙන double display එක ඕගොල්ලෝ stream කරනවා නම් 2 වගේ දාගන්න. මම නම් ඉතින් 1 දාලා තියෙන්නේ මගේ තනි display එකක් නිසා. okay. ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ එකත් කරානේ මේක streaming software එකක් විතරම නෙමෙයි recording වලටත් මේක use කරනවා. ඒ නිසා මෙතන recording කියලා එකක් තියෙනවා. ඉතින් මම recording වල පෙන්වන්න. recording වල මගේ type කියන එකේ තියෙන standard කියන එක. recording settings වල තියෙන යාළුවනේ. ඉතින් මෙතන recording path එක ඕගොල්ලන්ට කැමති path එකක් දෙන්න පුළුවන්. save වෙන path එක. ඊට පස්සේ recording format එක ඉතින් මම මෙතන මම කවදා දාපු එකද දන්නේ නැහැ. ඉතින් දාපු එකේ එහෙම මම තියෙන එක මුකුත් වෙනසක් කළා නෑ යාළුවනේ.
ඉතින් ඔයගලන්ට මෙතන කැමති එකක් දාන්න පුළුවන්. වීඩියෝ එන්කෝඩ් එක මෙතන මම දාලා තියෙන්නේ 264. ඉතින් මම ඒක වෙනස් කරේ නෑ. ඒකත් මම දාලා තිබ්බ එක නිසා මාත් ඒක හැමෝම තියෙනවා. ඕඩියෝ ඉතින් මේකරන් ස්ට්‍රීම් එකේම තිබ්බ එක තමයි මෙතන තියෙන්නේ ඕඩියෝ එක. ඉතින් ඒ ටික තමයි යාළුවනේ මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලෝ රෙකෝඩින් වලදී අනිවාර්යෙන් මෙතන බිට් රේට් එක වැඩි ගානක් දාගන්න. මොකද මේක රෙකෝඩ් කරද්දි ඩේටා කැපෙන්නේ නැහැනේ. මොකද නැත්තම් ඔයගොල්ලෝ රෙකෝඩින් කරන වීඩියෝ එකේ ක්වොලිටි එක හද්දපුක වෙයි. ඒ නිසා 10000ක් 18000ක් 20000ක් කැමති ගානක් දාලා තියාගන්න. මේකෙදි ඩේටා කැපෙන්නේ නැති නිසා CPU usage preset එක මගේ තියෙන්නේ very fast එක. ඒකත් කැමති එකක් දාගන්න පුළුවන්. වෙන දේවල් නම් හදලා නැහැ. ඕකේ අපි යන් ඊට පස්සේ ඕඩියෝ කියන එකට. ඕඩියෝ කියන එකට ගියාට පස්සේ ජෙනරල් එකේ අනිවාර්යෙන් යාළුවනේ මේක සාම්පල් රේට් එක ඔයගොල්ලෝ 48 දාලා තියාගන්න. channels කියන එකේ ස්ටීරියෝ කියලා දාලා තියාගන්න. එතරයි මේක නම් වෙන හදන්න දෙයක් නෑ. ඉතින් මෙතන ෆාස්ට් තියෙන්නේ. ඕකේ. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න වීඩියෝ කියන එකට. මේක තමයි ඊළඟට වැදගත් වෙන එක. යාළුවනේ මෙතන අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙතන canvas කියන්නේ යාළුවනේ canvas එක කියන්නේ මෙන්න මේකට. ඔයගොල්ලන්ට පේනවා මම ඉන්නවා මෙන්න මේකට තමයි canvas එක කියන්නේ. ඒක ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් ඉතින් 720 දාගන්නත්. නමුත් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ ස්ට්‍රීමින් කරන සයිස් එකම දාලා තියාගන්න මේකටත්. නැත්තා ඔගොල්ලෝ දන්න ඇති 720 1080 කියන එක යර පොඩ්ඩක් ස්ක්‍රීන් එක පොඩි වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට අවුල් දෙකම එක ගාන දාලා තියාගන්න. ඉතින් මම ස්ට්‍රීම් කරන්නේ 720 නිසා බේස් මර මේ canvas එකක් දාලා තියෙන්නේ 720. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට FPS එක දාගන්න පුළුවන් live එකේදී. common FPS තමයි මම දාලා තියෙන්නේ මෙතන. මෙතනින් FPS එක ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන් කැමති FPS එක. 60 දෙන්න. ඉතින් 60 තමයි සාමාන්‍යයෙන් 60 fps මෙතනින් fps එක. ඉතින් hot keys කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් මේ මම මේවා කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ boys මේ එක එක කැලේ තියෙනවා. මේ එක එක කැලේ අතර අපිට නිකන් කර්ස් එකෙන් මාරු වෙනවා වඩා මෙතනින් hot key එකක් දාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් hot key එක press කරාට පස්සේ ඒ දාගත්ත එකට එහෙම මේ අතර මාරු වෙන්න. advance එකට ගියොත් boys මෙතනින් මේක normal දාලා තියාගන්න. delete 3D 11 එක තියෙන්නේ මගේ නම්. ඉතින් color format එක මගේ මෙන්න මේක තමයි තියෙන්නේ උඩින්ම තියෙන එක. ඊට පස්සේ කලර් ස්පේස් එකක් තියෙන්නේ රෙක් 709 කලර් රේන්ජ් එක ලිමිටඩ් කියලා තියෙන්නේ මගේ. ඉතින් මේ ටික තමයි යාළුවනේ මගේ ඇඩ්වාන්ස් වල settings ටික තියෙන්නේ. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් ස්ට්‍රීම් එක ඩිලේ කරගන්න පුළුවන්. මේක enable කරොත් ඉතින් ඕගොල්ලෝ PUBG live stream කරනවා නම් ස්ට්‍රීම් ස්නයිප් වගේ කට්ටිය කරන් දින්නවා අනිවාර්යයෙන් මෙතන enable කරලා duration එක තප්පරීස් තක් වගේ තියාගන්න. එතකොට live එක බලාගන්න ඕගොල්ලන්ට කවුරුත් ඉවිල ගන්න නැහැ. ඉතින් මෙතනින් automatic reconnect එක enable කරලා තියාගන්න. ඉතින් මෙතන ඕගොල්ලන්ගේ router network එක තමයි මෙතන. මේක නම් ඉතින් මගේ default තියෙන එක තියෙන්නේ. ඉතර තමයි යාළුවනේ. මෙතන settings වල නම් ඕගොල්ලන්ට පෙන්නන්න තියෙන්නේ. හරි boys දැන් කියලා දෙන්න ලස්සනට OBS එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මගේ කැලි බැලි කුඩාක් තියෙනවා යාළුවනේ. මුලින්ම මම ඕගොල්ලන්ට කියනවා අනිවාර්යෙන් මෙතන scenes කියන එකේ මේ වගේ මන්දාලා තියෙන වගේ 5ක් විතර දාලා තියාගන්න. ඒක ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඉන්න මම එකක් නෑර එකේ මාරු වෙලා පෙන්නන්න. ඉතින් මුලින්ම thumbnail කියන එකට ගියොත් ඔකේ thumbnail එකේ තියෙන යාළුවනේ. ඉතින් මම මෙතන live එක start කරාට පස්සේ මම යාබයා කරනකම් මේක තමයි ඕගොල්ලන්ට පේන්නේ thumbnail කියන එක දාලා live stream කරොත්. ඉතින් මෙතනින් මම speaker එකයි image කියන එක add කරලා තියෙනවා. ඉතින් ඒ ටික කියලා දෙන්න කලින් යාළුවනේ මෙතන මේ පහ දාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න. මෙතන මේ plus mark එකක් තියෙන ඒක උඩ click කරාට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ එකක් එනවා. ඒකෙදි ඕගොල්ලන්ට කැමති එකක් දෙන්න. මම නිකන් දැන් මේ ටික තියෙන නිසා මම test run කියලා දෙන්නම්. test run කියලා එකක් දුන්නාට පස්සේ යාළුවනේ වෙනම එකක් open වෙනවා ඕගොල්ලන්ට මේ වගේ. ඒක නම් පේනනේ blank. හරිද යාළුවනේ? ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ කැලලට આવොත් source කියන එකට આવොත් මෙන්න මෙතන plus mark එක ඔබලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන image කියලා එකක් තියෙනවා. image කියන තැන මේක ඔබලා add කරගන්න. ඉතින් මෙතෙන්ටත් අපි දාමු test run කියලා. හරිද? okay. ඒක already use. මෙතනට එතකොට එනවා යාළුවනේ ෆොටෝ එකක් දාන්න. අපි නිකන් එකට දාමු ෆොටෝ එකක්. ඉන්න ගැලරි එකට ගිහලා බලමු ෆොටෝ එකක් තියෙනවා කියලා. තියෙනවානේ. අපි අර ෆොටෝ එකම දාන්න තු නිකන් මේකක් දාමු. ඔන්න ඕක තමයි යාළුවනේ. එතකොට ඕගොල්ලෝ select කරන් තියෙන thumbnail එක. ඉතින් මේක පුළුවන් ඕගොල්ලන්ට මෙහෙම හදන්න ස්ක්‍රීන් එකට set වෙන්න. මේම කරලා ඕකේ මේවා lock වෙන auto එහෙට මෙහෙට කරාම අන්නම කරලා හදාගන්න පුළුවන් යාළුවනේ ගැම්මට. ඉතින් මේක ඕගොල්ලෝ නිකන් අත්වැදුනොත් නිකන් හොම් වෙනවා නිකන් කෙලවෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ ඉබ්බ ලකුණු ඔබා ගන්න යාළුවනේ. එතකොට ඒක lock වෙනවා. එතකොට බෑ මුකුත් කරන්න. මෙලෝ ලබ්බ කරන්න බෑ යාළුවනේ. ඕගොල්ලන්ට ආයෙ එහෙම කරන්න ඕන නම් මෙතනින් ඉබ්බ මේව කරලා එහෙට මෙහෙට කරගන්න පුළුවන් යාළුවනේ. හරිද? ඇහැ ඔබලා වහගන්නත් පුළුවන්.
ඕකේ ඉතින් මේක නිකන් තිබ්බහම බෝරින් නේ යාළුවනේ ඒ නිසා මම සාමාන්‍යයෙන් ලයිව් එකක් දාද්දි YouTube එකේ සින්දුවක් ප්ලේ වෙන්න දාලා තමයි දාන්නේ ඉතින් මෙතන සින්දුවක් ප්ලේ කරාට වැඩක් නැහැ මේ ලබ් ඇහෙන්නේ නැහැ මොකද මෙතනින් අපි ස්පීකර් එක ඇඩ් කරගන්න ඕනේ යාළුවනේ ඉතින් ඒකට වා මෙතන ප්ලස් මාක් එක ඔබලා මෙතනින් යන්න ඔඩියෝ අවුට්පුට් කියන එක උඩ ක්ලික් කරන්න ඕකේ ඒක ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඕකේ මෙතනින් ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕගොල්ලන්ගේ ස්පීකර් එක මගේ නම් මෙන්න මේක තමා ඕකේ දාලා මෙන්න මේකට ටික් එක දාලා නැත්නම් ටික් එක දාලා තියාගන්න ඊට පස්සේ ඕකේ දුන්නට පස්සේ යාළුවනේ ගන්න මම පෙන්නන්න ආන්න දැක්කනේ බොයිස් මෙතනින් කැල්ල කුඩ යන උඩ පල්ලෙහා යනවා ඒකෙන් කියන්නේ එතකොට මෙතන ස්පීකර් එක ඕන් වෙලා තියෙන්නේ කියලා හරිද බොයිස් ඉතින් ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් ඔඩියෝ කියලා එකක් තියෙනවා නම් මම නම් ඒක අඩු කරන් තියෙන්නේ මොකද මේක දැම්මට පස්සේ අරකට දැම්මට පස්සේ යාළුවනේ නිකන් අර කෝ වෙලා හැන සීන් එකක් තියෙනවා ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කැමති මේ දෙකෙන් ඕන එකක් අයින් කරලා තියාගන්න ඕකේ එතකොට මේකත් පල්ලෙහාට ඇදලා තියාගන්න ඉබ්බ දාලා තියාගන්න හරිද බොයිස් ඉතින් දැන් කියන්න මම කැම් ඔන්ලි කියන එකේ සෙටින්ග්ස් ටික ඉතින් බොයිස් මං ඕගොල්ලන්ට පාර්ට් 4 එකෙන් කියලා දෙන්නම් කොහොමද ඇලර්ට් බොක්ස් ඇඩ් කරන්නේ එතකොට මේ වගේ මම ඔයාලට පෙන්නන්නම් view count එක මම මෙතන නම් දාලා තියෙන view count එක alert box එකේ විතරයි මම අනිත් එකේ නම් දාලා තියෙනවා අතන ඔයගොල්ලන්ට පේනවා ඇති in game කියලා එකක් තියෙනවා අන්න ඒකේ නම් මම දාලා තියෙනවා follow goal එක stars දුන්නාම stars goal එක ඒ වගේ දේවල් මම දාලා තිනවා මම ඒක part 4 එක හැටියට ගියන්නම් යනුනේ ඉතින් අද කියලා දෙන්න යන්නේ OBS එකේ settings ටිකනේ ඉතින් ඒ නිසා මම ඒව කියලා දෙන්නේ ඒවා මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්න ඉතින් cam only කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙතන speaker එකයි mic එකයි add කරගන්න ඉතින් මම කලින් පෙන්නුවා මම ආයි පෙන්නන්න මෙතන සෝස් කියන එකට ඇවිල්ලා ප්ලස් මාර්ක් එක උඩ ක්ලික් කරලා මෙතන ඔඩියෝ අවුට්පුට් එකයි ඔඩියෝ ඉන්පුට් එකයි අනිවාර්යෙන් ඇඩ් කරගන්න. සහ මම ඔයගොල්ලන්ට ටිප් එකක් දෙන්නම් බොයිස්. ඔයගොල්ලෝ ඔඩියෝ ඉන්පුට් එක ඇඩ් කරගත්තට පස්සේ ෆිල්ටර්ස් කියන එකට යන්න. ෆිල්ටර්ස් එකට ගිහිල්ලා මෙතන ප්ලස් මාර්ක් එක ඇඩ් කරලා යන noise suppression වලට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතන noise එක RN noise good quality CPU usage ඉතින් ඔයගොල්ලන්ගේ CPU එක හොඳ සාමාන්‍යයෙන් ටිකක් ලොකු CPU එකක් නම් අනිවාර්යෙන් මේක දාගන්න එතකොට ඕගොල්ලන්ගේ මයික් එකේ අර ෂූ සද්ද ඒවා කිසි දෙයක් නැහැ මේක OBS එකෙන්ම දෙන noise suppression ටිප් එකක් තමයි මම ඔයගොල්ලන්ට දුන්නේ. ඉතින් ඕගොල්ලෝ cam එකක් මේකට මම අගේ ඇඩ් කරනවා නම් අනිවාර්යෙන් ඒකටත් කරන්න තියෙන්නේ ඕගොල්ලෝ ක්ලික් කරන්න මෙතන ප්ලස් මාර්ක් එක. ප්ලස් මාර්ක් එක ක්ලික් කරාට පස්සේ ඉතින් voice මෙතන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම ඒ චුට්ට පොඩ පෙන්නලා ඉන්නම්. ඉතින් මෙතන audio input audio output ඉතින් මෙතන browser එක මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් මම වීඩියෝ එක පාර්ට් 4 හැටියට කරන්නම්කෝ මේ මෙතනින් පුළුවන් ලින්ක් එකක් මේවා කරලා ඕගොල්ලන්ගේ ඇලර්ට් බොක්ස් එක ඇඩ් කරගන්න ඒවා මම දැන් කියන්නේ කලර් සෝස් තියෙනවා ඩිස්ප්ලේ කැප්චර් ගේම් කැප්චර් ඉමේජ් මේ ටික තියෙනවා මෙතනින් අපි අනිවාර්යෙන් වෙබ්කැම් එක ඇඩ් කරනවා නම් මෙතනින් වීඩියෝ කැප්චර් ඩිවයිස් කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ වීඩියෝ කැප්චර් ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේකයි ඒක ඕගොල්ලන්ට කැමති නමක් දාලා ඕකේ දෙන්න ඕකේ ඕකේ දුන්නට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙනවා ඕගොල්ලෝ ප්ලග් කරලා තියෙන කැම් ටික පෙන්නයි. ඉතින් මගේ කැම් තුනක් තියෙන නිසා මෙතන කැම් තුනම පෙන්නනවා. ඉතින් මෙතනින් කැමති කැම් එකක් උඩ ක්ලික් කරලා ඕකේ දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතනින් ඕන නම් මෙතනින්ම ඕගොල්ලන්ට කැම් එකේ settings ටික හදාගන්න පුළුවන් resolution එක දාලා කරලා මෙතනින් custom දීලා resolution දාලා කරලා ඒ ටික හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මම ඒව නම් මුකුත් කියලා දෙන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ කැම් එක දාලා ඒ ටික හදාගන්න බොයිස්. ඉතින් කැමරාස් මගේ තුනක් තියෙනවා. කැමරාස් තුනම ඕගොල්ලන්ට මම පෙන්නන්න. මේ තියෙන්නේ. ඕකේ බොයිස්. ඉතින් කැමරාස් තුනෙන්ම මම මාරු වෙවි තමයි ලයිව් එක බෝරින් වෙන්නේ නැති වෙන්න. ඒ විදිහට තමයි මම කැම් තුන ඇඩ් කරලා තින්නේ බොයිස්. ඉතින් අර මං කිව්වා වගේ අනිවාර්යෙන් ඕගොල්ලෝ කතා කරන තැන්වලදී අනිවාර්යෙන් මෙතන මයික් එකයි ස්පීකර් එකයි දෙකම ඇඩ් කරලා තියාගන්න. බොයිස් ටෝකින් කියන එකේදී මම අනිත් කැම් එක තමයි යූස් කරන්නේ යාළුවනේ. මේකෙදි මම දාලා තියෙන්නේ මොකක් හරි මම ගේම් ප්ලේ එකක් නැතුව යාළුවනේ මම මෙතන එක්ක Google එක මොකක් හරි එකකට ෂෙයා කරනවා නම් තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඉතින් මේක මේ වගේ එකක් දාගන්න පුළුවන්. ඉතින් මේකෙත් මම අර විදිහටම මේකටත් මේ සෝස් එකටත් ඇඩ් කරගෙන තියෙනවා ස්පීකර් එක මයික් එක සහ මම මෙතන බෑග්ග්‍රවුන්ඩ් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් කැමා බ්ලූ කලර් කැමානික 아무තු මේකක් දාලා තියෙනවා මම ඒකට ඇඩ් කරගෙන තියෙන්නේ ඉමේජ් එකක්. ඉතින් ඉමේජ් ඇඩ් කරන්නේ ඔයගොල්ලන්ට මම කලිනුත් පෙන්නුවා ප්ලස් මාර්ක් එක ඔබලා ඉමේජ් කියන එකක් උඩ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ එකක් එයි. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මැෂින් එකේ තියෙන ඕනම ෆොටෝ එකක් දාලා හදාගන්න පුළුවන් බොයිස්. මම ඉතින් ඒවා කියලා දෙන්න යන්නේ. දැන් මෙතන මම ෂෙයා කරලා තියෙන්නේ යාළුවනේ ඩිස්ප්ලේ කැප්චර්
ඉතින් මෙතනට ඕන්න ඩිස්පලේ කැප්චර් වෙනුවට වින්ඩෝ කැප්චර් ඒ ටික ඕනනම් දාගන්න පුළුවන්. මම ඔක්කොම ඇඩ් කරගෙන තියෙන්නේ ඩිස්පලේ කැප්චර් එකයි වින්ඩෝ කැප්චර් එකයි මම දෙකම ඇඩ් කරන් තියෙන්නේ. ඉතින් මම ඒක ඇඩ් කරන්නේ කොහොමද කියලා කියන්නම් ඕගලන්ට. මෙතන ප්ලස් මාක් එක උඩ ක්ලික් කරන්න යාළුවනේ. එතකොට ඕගලන්ට මෙතන හොඳටම පෙන්වනවා නමින් ඩිස්පලේ කැප්චර් සහ ගේම් කැප්චර්. තව මෙතන තියෙනවා වින්ඩෝ කැප්චර්. ඔයක වින්ඩෝ කැප්චර් වින්ඩෝ කැප්චර් කියලා. මම මෙතන ගේම් කැප්චර් කියන එක රෙකමන්ඩ් කරන්න යාළුවනේ. මොකද සමහරක් ගේම් වලට ගේම් කැප්චර් එක ගන්න මම සෑහෙන්න කට්ට කාලා තිනවා ගේම් කැප්චර් ගන්න. ඒ නිසා මම යූස් කරන්නේ ඩිස්පලේ කැප්චර් එකයි වින්ඩෝ කැප්චර් එකයි. මොකද මේ දෙකේදී අනිවාර්යෙන් ඔයගලන්ට ඔගොල්ලෝ රෙකෝඩ් කරන සහ ඔගොල්ලෝ ලයිව් කරන ගේම් එක කැප්චර් වෙනවා. ඉතින් ඇඩ් කරන්න බොයිස් ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා දැන් මම මෙතෙන් දාලා තියෙන ඩිස්ප්ලේ නේ. ඩිස්ප්ලේ කැප්චර් එක මම අර පෙන්නන්න ඕනට ප්ලේ කැප්චර් 2 දාලා ඕකේ කරන්න. ඉතින් ඔටෝමැටික් කියලා තියාගන්න. මෙතන ඩිස්ප්ලේ ඔගොල්ලෝ කැප්චර් කරන්නේ මොකද්ද? මේක දෙන්න. ඕකේ ඊට පස්සේ ඕකේ දෙන්න තියෙන්නේ යාළුවෝ. බොයිස් දැන් ඔයගොල්ලන්ට පෙවුණා නේද? දැන් මෙතන තිබ්බ ඒවා ටික ඔක්කොම ටික වැහිලා ගියා යාළුවනේ. ඒ වැහිලා ගියේ මෙන්න මේක උඩින් ආපු නිසා. ඉති ඕගලන්ට මේක අනිවාරෙන් පල්ලෙහාට දාන්න බොයිස්. මේ ටික ඕගොල්ලෝන් අනිත්තික උඩට ගන්න ඕන්න මේ ටික ඔක්කෝම් පල්ලෙහාට දාලා දාන්න මෙන්න මෙහෙම. ඕකේ බොයිස් මෙතනින් තව උඩ එකක් දාමන්න හරි. ඕකේ ඊට පස්සේ මේක මෙතනින් අඩු කරගත්තට පස්සේ අන්න හරි. ඔන්න ඔහම තමයි යාළුවනේ ඩිස්ප්ලේ කැප්චර් එකක් ඇඩ් කරන්නේ. හරිද බොයිස්? ඉතින් මේ වගේම තමයි බොයිස් වින්ඩෝ කැප්චර් එකත් ඇඩ් කරන්නේ. ඉතින් මම වින්ඩෝ කැප්චර් ඇඩ් කරන්න හැටි කියලා දෙන්නේ නැහැ. මම මේ වගේම තමයි ඒක අමුතුවෙන් ඇඩ් කරන්න කියලා දෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා. අර වගේම තමයි වින්ඩෝ කැප්චර් එක ක්ලික් කරලා ඒක හදාගන්න තියෙන්නේ. ඊළඟට ඉන් ගේම් කියන එකට. ඕකේ ඉන් ගේම් කියන එක තමයි යාළුවනේ ප්‍රධානම ඔයගොල්ලන්ට ස්ට්‍රීම් කරනවා නම් ප්‍රධානම ඒවා ටික. ඉතින් මම මෙතන ඔක්කොම හැව්බලා අයින් කරලා තියෙන්නේ. මම රෙකෝඩ් කරන නිසා ඉන්න මම ඒ ටික ඕපන් කරගන්න ඔක්කොම. කැම් ඕකේ මගේ කැම් එක ආවා ගන්න පේනවා ඇති. ඕකේ තියන්න මගේ ස්ටා ගෝල්ඩ එක තියෙනවා ෆොලෝ ගෝල්ඩ එක තියෙනවා ඇලට් බොක්ස කනම් මං දාල්තියන වුණට ඇලට් කිසි දෙයක් එන්න තිනිසාය මගේ හැව බලනෑ විය් කවුන්ට එක යොක්කොම දාල්ති බොයිස් මේක තම බොයි සිතින් මගේ ස්ට්‍රීමින් කරන ප්‍රධාන ස්ට්‍රීම් බොලදී මෙතන යුස්සන සෝසක තාම ඉතින් යාලුවන ඉතින් මේක ඕල්ගොල්ලන්ට ගේම් කැප්චර් යස් කරන්නත් පුළුව වින්ඩෝ කැප්ච ඩිස්පලේ කැප්ච ඉතින් ඩිස්පලේ කැප්ච දාලා තියාගත්ත ඔගුලු එහෙ මේ අතර මාරු ඉති මේ ඔක්කොම ඉතින් ඩිස්පලේ කැප්චේ පෙන්න්නවා ඉති ඔගුලු ගේම් එකක් මේ ස්ට්‍රීම් කරන්න ඒ නිසා මෙතන වින්ඩෝ මොන්්ඩ එක දාලා එතනි දෝගොලො ගහන ගේම් එක වින්ඩෝ මොන්්ඩ එක ඩැක් කරල තියාගන්න ඉතින් මේකෙත් මං ඕගලන්ට පෙන්න්න මං ස්පීක එක මයික් එක වින්ඩෝ කැප්ච ගේම් කැප්ච පබ්ජිවලට වෙනම කැප්ච එක දාලා තින බොයිස් මොකද පබ්ජිගේ යාලුවනේ iPad view ගහන්න නිසා මෙතනින් කෑලි දෙයක්ද පැත්තෙන්ගෙන එනිසා මම මේ පබ්ජි එක මේ පැත්තටම දාලා මේ පැත්තෙන් බ්ලූ ලයිට් එකක් දාලා තියෙන ඒ නිසා කේසයක් නෑ ඉතින් මේ ටික තමයි යාළුවනේ මගේ තියෙන සෙටින්ස් ටික මේකේ ඉතින් ඕගලන්ට කැමති නම් මේවා එක එක ඇඩ් කරගන්න පුළුවන් මම ඕගලන්ට කලිනුත් පෙන්නවා කැම් එක ඇඩ් කරන්න පුළුවන් ඒ වගේ මොගලන්ට ටෙක්ස්ට් මොනහරි ටෙක්ස්ට් එකක් දානාන ඒ වැඩ් කරගන්නත් පුළුවන් ඒ වගේම මීඩිය සෝස් කියන්න අලුවනේ ඔගොල්ලො මක්කරි වීඩියෝ එකක් ඒ වගේ දෙයක් මොනහරි ඇඩ් කරගන්නවාන මෙතිරින් ඒකත් මේ කරන්න පුල මක ගොල්ලන්න පෙන්න්න ඉළඟකෙදී ඉතින් මේ ටික තමයි අලුවනේ මගේ මේ ටික තව දෙයක් ඕගලන්ට මගේ කැම්ම එක වටට ෆ්‍රේම් පේනවා ඇති ඒකත් මං යාලුවනේ ඒක නම් මම Google එකින් ගත්ත එකක් තියෙන්නේ මේකනම් කැම් ෆ්‍රේම් එක මේ වන ඔගලන්ට ඕන තරම් Google ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් යාලුවනේ කැම් ෆ්‍රේම්ස් අනම්මනන් කියල හලා ඔගලන්ට ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් මං ඒවා එකට එකතු කරලා මෙතන ගරුප් කරලා තියාගෙන තියන්නේ යාලුවනේ මෙතින් කැම් ෆ්‍රේම් එක ඔගලන්ට පෙනති කැම් ෆ්‍රේම් එක ඉට පස්සේ යට තියෙන කැම්ම එක ඉතින් ම මේ දෙකම එකට එකතු කරලා ගරුප් කල තියාගෙන යාලුවනේ අපිට එහෙම කරන්න පුළුවන් රයි ක්ලික් කරලා මෙතනින් ගරුප් අයිටම් දුන්නට පස්සේ ඒවා ගරුප් වෙන ඔක බොයි ඊලකට යන් අපි අන්තිමයකට එන්ඩකරයම් ඕක එන්ඩින්නගේ ඔගහන්ට මෙහමතාව පේන ඉතින් මම මේකට ඇට් කල තින්නේ අලුවනේ මීඩිය සෝසකත්තා මෙතෙන්ට මං ඇත් කල තියන්නේ ඉතින් මීඩිය සෝසක උඩ ක්ලික් කරට පස්සේ ඔගලන්ට මෙන්න මේ වගේ එකක්කෙයි මේකෙදී මම ඕගලන්ට මෙතනින් බ්‍රවස් කියල දීලා ඔගලඟ මැසින් එක තියෙන ඕනම් වීඩියෝ මෙතෙන්ට දාගන්න පුළුවන් ඉතින් ම මේකනගු මේකත් Googleෙන් ගත්තකම් මම ඉතින් මේක විනාඩි ගානකුත් නෑ තප්පර ගානක් වෙන්නේ ඉතින් මං එක ලූප් දාලා තියන්න ඉතින් මෙතන ලූප්
ටික් එක උඩ ක්ලික් කරලා පස්සේ මේක එන්ඩ් වුණොත් ආයි ප්ලේ වෙනවා. ඒක ලූප් එකක් විදිහට play vv තියෙනවා. අනිවාර්යෙන් බොයිස් මේ දාලා තියෙන ටික් ටික මේ ඔක්කොම දාලා තියාගන්න මේක ඇරෙන්න. අනිත් ඔක්කොටම ටික් ටික දාලා තියාගන්න. තව දෙයක් මම මේකට සින්දුවකුත් ප්ලේ වෙන්න දාලා තිනවා. නමුත් ඒ සින්දුව මට ඇහෙන්නේ නැහැ. ලයිව් එකේදී ඉන්න කට්ටියට ඇහෙනවා. මොකද ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ මම ඇඩ් කරන් තියෙන සෝංග් එකේ ඕඩියෝ එක ප්ලේ වෙනවා. මෙතනින් මට ඇහුන්නේ නැතුණාට මේක ඒගොල්ලන්ට ඇහෙනවා. ඒකත් ඇඩ් කරන්න යාළුවනේ. ඒකටත් කරන්න තියෙන්නේ ඒකටත් මෙතනින් මීඩියා සෝස් කියන කුඩු ක්ලික් කරාට පස්සේ මේ වගේ එකක් ඉතින් ඔයගලන්ට එනවා. මේකෙදී ඔයගලන්ට පුළුවන් මියුසික් එකක් මොකක් හරි දෙන්න. ඒක දුන්නට පස්සේ ඒකත් ලූප් දාලා තියාගත්තොත් මේක ප්ලේ වෙලා ඉවරෙච්ච ගමන් ආයි ප්ලේ වෙනවා බොයිස්. ඒකෙදිත් අර ටික් ටික දාලා මේකට විතරක් ටික් එක නෝදා තියාගන්න. හරි බොයිස්. ඊළඟට කියන්න දෙන්න යන්නේ ඔයගලන්ට මෙන්න මේ වගේ මෙන්න මේක දාන්නේ කොහොමද කියලා. ඔන්න ඕක කොහොමද දාන්නේ කියලා තමයි දැන් කියලා දෙන්නේ. ඕගලන්ට පේනවා ඇති ඊට පස්සේ මෙතන සීන් ට්‍රාන්සිෂන් කියලා එකක් තියෙනවා. ඒකෙදී ඕගලන්ට පුළුවන් මෙතන ඕනනම් කැමති එකක් ඕගලන්ට දාගන්න පුළුවන්. නමුත් මම දාලා තියෙන්නේ මෙතනින් මෙතන ප්ලස් මාක් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ තුන්වෙනි එකට යන්න බොයිස්. ඒකට ගියාට පස්සේ දැන් මගේ එකක් තියෙන නිසා මම ඒකට යන්නේ නැහැ. ඕගොල්ලෝ එතනට ගියාට පස්සේ ඕගලන්ට පෙන්නන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනින් පුළුවන් ඕගලන්ට ඕගලන්ගේ මේකත් ඕගලන්ට ගන්න පුළුවන් යාළුවනේ Google එකකින්. මම පුළුවන් වුණොත් දාලා තියන්නම් එකක් කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. මෙතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕවලේ එක මෙන්න මේක තමයි සිලෙක්ට් කරන් තියෙන්නේ. ඉතින් ඒක තමයි මම දැන් ඔයගලන්ට දාලා පෙන්නන්න යන්නේ. ඕකේ අපිට මෙතනින් පුළුවන් ප්‍රිවිව් එකක් බලා ගන්න. අන්න එහෙම තමයි ඊළඟට මාරු වෙන්නේ. දැන් බොයිස් මෙතනින් මම මෙතන තියලා තියෙන්නේ 30. ඉතින් මගේ ට්‍රාන්සිෂන් එක අනුව මේක ඕගොල්ලෝ දාන එකත් එක්ක වෙනස් වෙයි බොහෝ විට. ඉතින් මගේ 30 තියෙන්නේ. එතකොට මට පුළුවන් මේ A කියන්නේ දැන් ඉන්න එක B එකට මාරු වෙද්දි තා මේක ඉන්න මම ඔයගලන්ට ප්‍රිවිව් එක පෙන්නන්න. ඒක ට්‍රාන්සිෂන් එක යනවත් එක්කම B එක ලෝඩ් වෙනවා. ඉතින් හිතන්නකො මේක මම 10ක් දාලා තිබ්බ කියලා. එතකොට බලන්නකො වෙන සීන් එක. අර දැක්කද? B එක එවිලා දා එතකොට පොඩ්ඩක් මෙතනින් පේනවා. අර ට්‍රාන්සිෂන් එක යන්නත් කලින් එතන පේනවා ඒක සෙට් නෑ. ඒ නිසා තමයි මම මෙතනින් 30 දාලා තියෙන්නේ යාළුවනේ. 30 දැම්මට පස්සේ ගානට මේක යනවා. මෙන්න මේ හරියට තමයි B එකෙන්. ඉතින් මේක ඕගොල්ලෝ දාන එකත් එක්ක වෙනස් වෙයි. ඒකවා බල දාන්න මෙතන ප්‍රිව් එක ටෙස්ට් කරලා දාන්න පුළුවන් යාළුවනේ ඔයගලන්ට. ඉතින් ඔන්න ඔහොමයි බොයිස් මගේ OBS එකේ සෙටින්ග්ස් ටික තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න, ඒ වගේම ෂෙයා පාරක් දාන්න, ඒ වගේම channel එකට subscribe පාරක් දාන්න. ඉතින් stream support video series එකේ part 3 තමාද ගෙනාවේ. part 4 එකෙන් ගෙන්න හිතන් ඉන්නේ යාළුවනේ. කොහොමද alert box එක add කරන්නේ, ඒ වගේම කොහොමද follow account එක ඒව ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් ගෙන්න හිතන් ඉන්නේ යාළුවනේ. ඒ නිසා channel එකත් එක්ක set වෙලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න. තව වීඩියෝ එකකින් set වෙමු. subscribe කරන්න අනිවාර්යෙන්. bye